Hi guys. ඔන්න 2026 අවුරුද්දේ අපේ පළවෙනි travel video එක අරගෙන ආවා. වීඩියෝ එක බලන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යමු. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලා දකින්න ඇතිනේ දැන් අපි මුලින්ම මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි අද ආවේ මාතලේ සෙම්බුවත්ත ලේක් පාක් එකට. උඩ තියෙන ලස්සන වැවකින් වටවුණු ලස්සන පාක් එකක්. හරිම නිස්කලංක පරිසරයක්. කෙනෙක්ට ටිකට් එක රුපියල් 300ක් තමයි වෙන්නේ. එන්ට්‍රන්ස් එකට කලින් ටිකට් එකක් ගන්න ඕනේ හැමෝම. මෙතන ටිකට් කවුන්ට් එකට පස්සේ තියෙන පාලමක් කැටලා තියෙන හින්දා ඔයාලා එන වාහන ඔක්කොම ටිකට් කවුන්ට් එක ළඟින් පාක් කරලා පයින් හරි එතන තියෙන 3 එකකින් හරි තමයි යන්න ඕනේ අතුරට. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම මාර ලස්සන පරිසරයක් තියෙන ළමයි මෙතන පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ හිතට ඒ පරිසරය දැක්කම. ඔයාලට පේනවා ඉතින් මෙතන වටපිටාවේ ලස්සන. අපිට එන්න පැය 4ක් විතර ගියා. Google Map එක බලන් තමයි ළමයි ආවේ. මේකේ මේ map එකේ පාරවල් දෙක තුනක්ම පෙන්නනවා. මෙතන එක පාරක් පෙන්නනවා සජිස් වෙලා ඒ වුණාට ඒ පාරෙන් යන්න බැහැ ළමයි. ඒ හින්දා කෝකටත් තොටගමුව පහ වුණාට පස්සේ වගේ ඔයාලා ඉන්න කට්ටියකින් චුටක් අහහා map එක බලාගෙන යන්න. එතකොට පාර වරදින්නේ නැහැ. උදේ 10 වගේ වෙද්දී ආපු නිසා පාක් එකටම හිටියේ අපි දෙන විතරයි. මෙතන හරිම ලස්සනට නඩත්තු කරගෙන යනවා ළමයි. මාර පිරිසුදුයි මාර කාම්. ඇත්තටම මේ තැන් වලට වෙලා නැවතිලා ඉන්න හිතෙනවා. හරිම ලස්සනයි. පැය 4ක් තිස්සේ ආපු ගමනේ මහන්සිය මෙතනට ආපු ගමන් නැති වෙලා යනවා. ආයේ යන්න හිතෙන තැනක් මේක. කපල් එකකට විතරක් නෙමෙයි වගේ ෆැමිලි එකේ අයත් එක්ක, ඔයාගේ යාළුවොත් එක්ක ඕන කෙනෙක් එක්ක ඇවිල්ලා ඔයාට මෙතන විනෝද වෙන්න පුළුවන්. නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. මෙතන ෆන් ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න මේ තැනට. බලන්නකො ළමයි මෙතන ඔන්චිල්ලාවකුත් තියෙනවා. ඒක දැක්ක ගමන් මට පිස්සු වගේ ඉතින් මාත් දුවගෙන ගිහලා ඔන්චිල්ලාව පැද්දා. හැබැයි ඉතින් මේක 14ට අඩු ළමයිට තමයි තියෙන්නේ. ඔයත් මං වගේ බර නැති චූටි ළමයෙක් නම් ඔයාලටත් මේක පදින්න පුළුවන්. මෙතන පහළ තමයි කැන්ටින් එක තියෙන්නේ. ඔයාලට මෙතනින් රස රොටි, කොත්තුමි වගේ කෑම ගන්න පුළුවන්. ගිමන් අරින්න වෙනම තැන් හදලා තියෙනවා. අපි කෑම ගත්තේ එතන ඉඳගෙන තමයි. මෙතන ඉඳන් තමයි අපි කෑම කෑවේ ළමයි. අපි කොත්තුමි දෙකක් අරගත්තා. හරිම රසයි. ඔයාලට මෙතනට આવොත් මේ වගේ ෂූටින් ගේම්ස් උනත් කරන්න පුළුවන්. ටිකට් එක වෙන රුපියල් 100ක් වගේ පොඩි ගාණක්. ඒ වගේම බෝට් රයිඩින්, කයාකින් වගේ දේවලුත් කරන්න පුළුවන්. කයාකින් වලට නම් දෙන්නටම වෙන රුපියල් 600යි. මෙතනට આવුත් නිදහසේ කාලය ගත කරන්න විතරක් නෙමෙයි ෆන් ඇක්ටිවිටීස් කරලා හොඳට එන්ජොයි කරන්නත් පුළුවන්. ඒ වගේම මෙතන නැචරල් පූල් එකක් තියෙනවා ළමයි. ඒක හරියම ෆ්‍රෙෂ්. ඒ වගේම මාරම සීතලයි. නාන චුට්ටක් අමාරුයි. ඒ වුණාට ඉතින් හරිම ෂෝ. බලන්නකො අපිට මෙහෙදි හම්බුනේ කාවද කියලා. අනේ යාලා හරිම ෂෝයි. මට ගෙදර අරන් එන්න හිතුණා. පාක් එකටම අපි දෙන්න විතරක් ඉන්න නිසා කෑ ගැහුවත් කොහෙටවත් ඇහෙන්නේ නැහනේ. මං ඉතින් කෑ ගහලා බැලුවා. ඉතින් ළමයි ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. හරිම නිදහසේ අපේ දවස ලස්සනට ගත කරා අපි මෙතන. අනිවාර්යෙන්ම ඔයාලත් ගිහින් බලන්න ජීවිතේ එකපාරක් හරි මේ වගේ තැනකට යන්න ඕනේ. highly recommend කරනවා. යන්න හිතන් ඉන්නවා නම් අපේ වීඩියෝ එකත් සේව් කරලා තියාගන්න. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. දැන් ඉතින් අපි ගත චූටි වීඩියෝස් වගේක් තමයි තියෙන්නේ. ඔයාලා බලන්නකො මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. නාමල් මිටක් සුදු දෝතින් අරන් ඉරිමවුතේ ඇකොයි තැගී දිවසලු ඇඳන් මහ පොළොවට උඩින් පියමං කළේ සුරංගනක් වගේ. Please stay, I want you, I need you, oh God. Don't take these beautiful things that I've got. මාසිත් කවුලුව අතරින් හෙමීට හිරික
रही रहन में पन्निंदली ऐसिटी याद टूवे वही सट अंदूरी सितुविली के मोरे देसवा सासिटी है मट किसी दा मैं किरुए पेम मासित एम हुए बाला बाय किया कटिंग किया බා ඒනම් කොල්ලෝ අපි ගියා. ජය වේවා. ඕන දාන්න. එයයි වීඩියෝ එක දාන්න එපා කිව්වට මම ඒක දැම්මා. එහෙනම් ළමයි අපි ආයෙත් මේ වගේ ලස්සන travel වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. bye bye. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you ළමයි. ගිහින් එන්නම්. bye.